ඉසි ප්‍රතිපත්තියක් රජයට තියෙනවා. උතන ඇති වෙලා තියෙන්නේ වෙන තත්ත්වයක්. ඒ කියන්නේ රට පුරා කොහෙවත් නැති තත්ත්වයක් නේ එතන තියෙන්නේ. නිසි ප්‍රතිපත්තියක් නැත්නම් අනිත් තැන් වලත් ප්‍රශ්න මතුවෙන්න ඕනනේ. අනිත් තැන් වල මතුවෙලා නැහැ. මේක පොළොන්නරුවේ යම් ප්‍රදේශයක තමයි මේ තත්ත්වය තියෙන්නේ. මේකේ මෙහෙමයි. වීඅලුවේ මණ්ඩලය අපි රජය කියලා කියමුකෝ. වීඅලුවේ මණ්ඩලය වී මිලදී ගන්නේ ගොයන් කපන කාලෙට. ගොයන් කපන කාලයට තමයි වීඅලුවේ මණ්ඩලය වී මිලදී ගන්න. ඒ කියන්නේ ගොවියන්ගේ වී ගන්නේ. ව්‍යාපාරිකයන්ගේ වී වීඅලුවේ මණ්ඩලය ගන්නෑ නැහැ. වෙලෙන්දන්ගේ ඒවා වීඅලුවේ මණ්ඩලය ගන්නෙ නැහැ. එතකොට ගොයන් කපන කාලෙට ගොවියගේ වී ගන්නවා. එතනින් ගොවියගේ ප්‍රශ්නේ විසඳනකොට වෙලෙන්දන්ගේ ප්‍රශ්න විසඳන්න වීඅලුවේ මණ්ඩලය මැදිහත් වෙන්නේ නැහැ. ඕක තමයි උතන තියෙන මූලික ප්‍රශ්නේ. ඒතකොට දැන් වෙනකොට කොහෙවත් ගොයන් කපන්නේ නැහැ. ගොයන් කපනකොට තමයි වීඅලුවේ මණ්ඩලය වී ගන්නෙ. ඒ නිසා උද්ඝෝෂණ එකක් නෙමෙයි 100ක් තිබ්බත් කොළඹ නෙමෙයි වෙන කොහේ හරි තිබ්බත් වීඅලුවේ මණ්ඩලය වී ගන්නෙ ගොයන් කපනකොට. දැන් ගොයන් කපන කාලයක් නෙමෙයි. අබතුනේ අවසන් වශයෙන් දැනගන්න කැමති ඔබතුමා සම්බන්ධයෙන් පුද්ගලිකව යම් කිසි ආකාරයෙන් චෝදනා එල්ල කරා චාමර සම්පත් දසනායක මහනුවර. ඔබතුමා රම්ම්‍ය සුරම්ම්‍ය මේ වෙනුවට කොළඹ ප්‍රදේශයේ මැදුරු ඉදි කරලා තියෙනවා. සුබ මහනුවර ඉදි කිරීමෙන් පවතිනවා. මේ රජයේ වැඩියෙන්ම මුදල් ඔයගොල්ලෝ කියනකො මහනුවර ඉදි කරන්නමින් පවතින්නේ කොහෙද කියලා ඒකෙන් එයාගේ පචේ එතකොට බලා ගන්න පුළුවන්. ඔයගොල්ලෝ මේ මාධ්‍යවේදී ඉන්නේ. මහනුවර කොහෙද ඉදි කරමින් තියෙන තැන හොයාගත්තා නම් හරි ඔක්කොටම කලින්. හරි හොයාගන්නකො කිව්වට වැඩක් නැහැ නේ. කියන කතා. ගවේෂණාත්මක මාධ්‍යවේදීන්නේ ඔයගොල්ලෝ නේද? ඔයගොල්ලෝ බලන්නකො කොහෙද ඒ ඉදි කිරීම තියෙන්නේ නුවර කියලා. එතකොට ප්‍රශ්නෙට උත්තරේ දෙනවා. අනිත් එක මං ආපු දිහා කාටවත් වැඩක් නැහැ නේ. මං ආපු දිහා කාටවත් නැහැ. මං අනුරාධපුරෙන් ආවද ගාල්ලෙන් ආවද අවල්දියෙන් ආවද කියන කාටවත් වැඩක් නැහැ. චාමර සම්පත්ත ප්‍රශ්නයක් නම් එයාගේ ප්‍රශ්න එයාට විසඳ ගන්න කියන්නේ. එච්චරයි කියන්නේ. ඒ කියන්නේ ඔබතුමා නුවර ගියක් තියෙනවද කියලා අපෙන් අහන්නේ කොළඹ මැදුරු දෙක තියෙනවද? මගේ ගෙවල් තියෙන තැන් වල තිබ්බාවි. කාට හරි ප්‍රශ්නයක් තියෙනවා නම් එයාද නීතිමය පියවර ගන්න. එච්චරයි. මගේ ගෙවල් කොහෙද තියෙන්නේ කියලා ඔයගොල්ලන්ට කියන්න ඕනේ නැහැ නේ මම. කාටවත් කියන්න අවශ්‍යතාවයක් නැහැ. කාට හරි ප්‍රශ්නයක් තියෙනවා නම් නීතිමය පියවරක් ගන්න.